ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සීලං යාව ජරා සාධු සද්ධා සාධු පතිච්ඨිතා පඤ්ඤා නරාණං සතනං පුඤ්ඤං සුඛං ජීවිත සංකයම් හේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝතුල පහළ වූ සැපවින්ද උතුමන්ගෙන් අග්‍රයි. ඒ සරුවක්ඥන් වහන්සේ තරම් සැපවින්ද කෙනෙක් ලෝකේ නැතේ කිව්වොත් ඒක නිවැරදි. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේගේ කාලේ පුදුම විදිහේ සම්පත් වින්ද ගිහි ජීවිතේ. ඒ කියන්නේ ඒ කාලේ උන්වහන්සේට තිබුණ මහා පුණ්‍ය ඉරිදියක්. උපන් දවසේ පහළ වුණානේ සතරමා නිධානය. ඒ වගේම පුදුම ආශ්චර්ය පූජා සත්කාර දසදහසල් ලෝක ධාතුල සිද්ධ වුණානේ. ඒ අතර තුන්වහන්සේ තරුණ වියටපත් වෙන කාලේ තුන් ඍතුවට තුන් ප්‍රාසාද පියතුමාණන් විසින් කරවා දීලා සම්පත් විඳින්මින් හිටිය රාජ්‍ය සම්පත්. ඒ සියල්ල උන්වහන්සේ අත්හැරලා ඊට වඩා සැපයක් හොයාගෙන ගියා. ඒ සැපේ තමයි නෛෂ්ක්‍රම්‍ය සැපය. පැවිදි වුණා. ඒ කාලේ බොහෝ තාපසවරු දුෂ්කර ක්‍රියාව නිවන් මඟක් කියා පිළි අරගෙන හිටිය නිසා ඒත් අනුගමනය කළ අවුරුදු 6කට ආසන්න කාලයක් ඒ නියම සැපයක් උන්වහන්සේ දැක්කේ නැති නිසා ඒක අත්ත කිලමතාන යෝගී බව තේරුම්ගෙන මැදුම් පිළිවෙත අනුගමනය කළා. ඊළඟට උන්වහන්සේ මේක අවුරුදු 2594කුත් මාස 7කුත් දවස් 28කට ඉස්සර උන්වහන්සේ පුදුම සැපයකටපත් වුණා. ඒ තමයි මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ඉක්මවා ගිය, දෙව්ලොව සම්පත් ඉක්මවා ගිය, බඹලොව සම්පත් ඉක්මවා ගිය ලෝකෝත්තර වශයෙන් ලැබෙන අමා මහ නිවන් සෝය. ඒ නිර්වාණ සෝයෙන් සමන්විත සරුවක්ඥන් වහන්සේ මිනිස්යෙකු විසින් ලබාගත යුතු සම්පත් 4ක් මේ ගාථාවෙන් දේශනා කළා. සීලං යාව ජරා සාදු ජීවිතයකට ජරා මරණයේදී ඊතා උතුම් සැපයක් වෙනවා සීලය. සද්ධා සාදු පතිට්ඨිතා චිත්තසංතානේ රත්නත්‍රය පිළිබඳව හදපත්ෙන් විශ්වාස කිරීම නම් වූ ශ්‍රද්ධාව නිවන දක්වාම සැපයක් පිණිස පවතිනවා. පඤ්ඤා නරාණං රතනං එවැගේම පුජ්‍යලයන්ට තියෙන උසුම්ම සම්පද්දායක රත්නය ප්‍රඥාව. පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි ජීවිතයේ අවසාන දක්වාම සැපගෙන දෙන්නේ තමා කරගන්නා ලද පුණ්‍ය සම්භාරයයි. දැන් පැහැදිලි වෙනවා ජීවිතයට අවශ්‍ය සම්පත් තෝරා ගැනීම. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලයේ පින. එතන මේවා අපේ సంతානෙ තුල යම් පමණ ප්‍රගුණ කරගන්නවා නම් ඒ තරමට අපේ సంతාන සැපවත් වෙනවා. ඉදකඩන් නිසා ඒ සැපේ ලැබෙන්නේ නැහැ. ගෙවල් දොරවල්, මිල මුදල්, යාන වාහන මේවා නිසා සැපේ ලැබෙන්නේ. ඒවා අපට අවශ්‍ය වෙන්නේ මේකනේ සම්පන්න ලබා ගැනීමටයි. ඒ කියන්නේ ජීවිතයට අවශ්‍ය ජීවිත පරිස්කාර කියන මේ කෑම බීම ඇඳුම් පැළඳුම් ගේ දොර මිල මුදල් වතු පිටි කුඹුරු යාන වාහන මේ හැම දෙයක්ම අපට අවශ්‍ය වෙන්නේ හොඳින්
ධාර්මිකව ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන අතර තමන්ගේ මානසික සුවය ලබා ගැනීමට තමයි සීලවන්ත වෙන්නේ, ශ්‍රද්ධාවන්ත වෙන්නේ, නුවණ වඩන්නේ, කුසල රැස් කරන්නේ. ඒවා සියල්ලම අපේ ජීවිතයට අවශ්‍ය වෙනවා උසස් හැපේ ලබා ගැනීම පිණිස. මනුෂ්‍ය ලෝකයේ තියෙන සම්පත් ලබා ගන්නට අත්‍යවශ්‍යයි. ඒ හේතුවෙන් අපි දෙව්ලොවට යනවා. දෙව්ලොව අවුරුදු දහස් ගණන් නෙමෙයි කෝටි ගණන් ඒවා සම්පත් විඳින්න පුළුවන්. නමුත් తాවකාලිකයි. ඒකත් වඩා අපි බඹලොවට යන්න සමත් වෙනවා. මේ කියන ගුණාංග පෙරුවාම බඹලොවදී කල්ප දහස් ගණන් අපට ඉන්න ලැබෙනවා. නමුත් ඒකත් తాවකාලිකයි, වෙනස් වෙන සුළුයි. එයිනොත් එහා තියෙන උසස්ම සම්පත්තියේ ඒ තමයි අමා මහ නිවන් සෝය. ඒ නිවන දක්වාම යන ගමන් මඟට මේ කියන්නේ සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලය අපට පිහිට වෙනවා. එනිසා අපි මේ දාන, සීල, භාවනාදී සෑම කුසලයක්ම සිදු කරන්නේ මේ කියන සම්පත් අපේ సంతාන තුළ දියුණු කර ගැනීමටයි. අපි උපදින කාලයේදී අපේ දෙමව්පියෝ අපි ඊටාම ආදරයෙන් හදා වඩා ගත්තා. අපි ආයන්න කියලා අකුරු ඉගෙන ගන්න කාලේ අපට හොඳට ඉගෙන ගන්න සැලැස්සුවා. ඒ ඉගෙනීම අපට අවශ්‍ය වෙන්නේ මේ ගුණාංග අපේ సంతාන තුළ දියුණු කරගන්නටයි. ඉගෙනීමෙන් අපේ සීලය දියුණු කරගන්න ලැබෙනවා, ශ්‍රද්ධාවත් දියුණු කරගන්න ලැබෙනවා, නුවණ දියුණු කරගන්න ලැබෙනවා, කුසල රැස් කරගන්න ලැබෙනවා. ඉගෙනීම අත්‍යවශ්‍ය නිසායි අපේ ධර්මයේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම උපදේශයක්. සුස්සුසා සුත වඩ්ඩනි සුතං පඤ්ඤාය වඩ්ඩනං පඤ්ඤාය අත්තං ජානාති ඥාතෝ අත්තෝ සුඛාවහෝ. මේ තේරුම සුස්සුසා දෙමව්පියන් වෙත, ගුරුවරුන් වෙත ගෞරවයෙන් නැවත කන් දීමෙන් සුත වඩ්ඩනි තමන්ගේ సంతානියෙහි ධර්මයේ පිළිබඳව, ප්‍රතිපත්තියේ පිළිබඳව, භාෂා ශාස්ත්‍ර විද්‍යා කලාප සම්බන්ධව තමන්ගේ సంతානයේ ධාරණයක් ඇති වෙනවා, තන්පත් වෙනවා, දැනුමක් වැඩෙනවා. සුතවර්ධනී කියේ කනින් අහලා දැනගන්න දැනුම. සුසුසා සුතවර්ධනී නැවත ගෞරවයෙන් අසා දැන ගැනීමෙන් සුත කියන ආબોධය වැඩි වෙනවා. සුතං පඤ්ඤාය වර්ධනං ඒ හිතේ දරා ගන්නා දැනුම නිසා නුවණ වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤාය අත්තං ජානාති ඒ ප්‍රඥාව නිසා මෙලව දියුණුව, පරලොව සුගතිය, සාන්ත නිවනට යන ගමන් මඟ පිළිබඳ ආબોධය හොඳින් ලැබෙනවා. ඒකයි අර්ථය කිව්වේ. ඥාතෝ අත්තෝ සුඛාවහෝ. එසේ නියම අර්ථයේ තේරුම් ගැනීම ලෞකිකව ලෝකෝත්තර සැපගෙන දෙනවා කියන එක මේ ගාථාව සඳහන් වෙනවා. එනිසා අපි ඒ කියන අධ්‍යාපනය සඳහා අපේ මනස විශේෂයෙන් යොමු කරගන්නට වටිනවා. අපිට ජීවත් වෙන කාලය නෙමෙයි නිවන දක්වාම ඉගෙන ගන්න තියෙනවා. ජීවත් වෙන කාලය ඉගෙනීම කරන්නේ එක ජීවිතයකටයි. නමුත් ඒක ජීවිතයේ ගෙනියම අපට නිවන දක්වාම යන අධ්‍යාපනයක් බාට අපි හරවාගන්නේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අනුගමනය කිරීමෙනුයි. අපි දැනගන්නා වූ භාෂා ශාස්ත්‍ර විද්‍යා කලා ආදී දේවල් නිසා අපේ సంతානයේ වැඩෙන නුවණින් අපි සීලය මැනවින් ආරක්ෂා කරගන්න සමර්ථ වෙනවා. ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. එවැගේම ප්‍රඥාව නුවණ වැඩි දියුණු කරගන්න සමර්ථ වෙනවා. ඒ හේතුවෙන් අපි දාන, සීල, භාවනාදී බොහෝ කුසල රැස් කරගන්න සමර්ථ වෙනවා. එයින් අපි මෙලව ජය ගන්නෝ වෙනවා, පරලොව ජය ගන්නෝ වෙනවා, දෙලොව ජයගෙන මතු සතු උතුම් බෝධියකින් සදාකාලික සෝය වෙන අමා මහ නිවන් සෝය ලබන්න සමත් වෙනවා. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ජාතිවල ඉගෙනීමේ යෙදී සිටියා. ඒ ඉගෙනීමේ යෙදී සිටින කාලය තුල උන්වහන්සේට පුදුම අත්දැකීම් ලැබී තියෙනවා. සමහර අවස්ථාවල උන්වහන්සේ අනිකෝ ශිෂ්‍යයන්ට වඩා 1000 ගුණින් ඉතා උසස් සම්දෙමින් අධ්‍යාපනය ලබාගත් වාර ගැන සඳහන් වෙනවා බෝධිසත්ව චරිතවල. එහෙම අවස්ථාවල ගුරුවරු පුදුම විදිහේ ආදරයකින් ඒ බෝධිසත්ව කුමාරයන් වහන්සේට අනුග්‍රහ සැලසෙනවා. අහලා ඇති නේද අපේ බෝධිසත්වයන් වහන්සේ උපන්න බර්ණස් නුවරට ඈත ධර්මපාල කියන ගමක. මේ ගම
ගමේ ගම්පතියාගේ නම පෙළපත ධර්මපාල. එනිසා තමයි මේ ගමට නම ලැබී තියෙන්නේ ධර්මපාල ගම කියලා. ඒ ගමේ ප්‍රධාන නිවසේ උපන්නා මේ බෝධිසත්වයන් වහන්සේ. උන්වහන්සේට ලැබුණ නම ධර්මපාල. තරුණ වයසේදී කියන්නේ වයස 16 දී ඉගෙනීමට උසස් අධ්‍යාපනයට යවුවා බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත. ඉතින් මේ ආචාර්යයන් වහන්සේලාගේ ඉන්නවා ඊටාම වංශවත් ධනවත් ශිෂ්‍යයෝ 500කට වැඩි. ඒ සියල්ලට වඩා මේ ධර්මපාල කුමාරයා බොහෝම දක්ෂයි. එක වරක් කිව්වේදී දහස් ගුණෙන් අවබෝධ කරගන්නවා. ඒ වගේම ගුරුවරයාට මහන්සි නැතුව බොහෝම දක්ෂ ලෙස ඉගෙන ගන්නවා. ගුරුවරයාට දෙසරයක් කියන්න වෙන්නේ එක සැරයක් කියපු දේ ධාරණය කරගන්නවා. එනිසානි ශිෂ්‍යයන්ට වඩා බොහෝම දක්ෂ, ඒ වගේම සුවිනීත, කීකරු, ඒ වගේම අනිත් හැම දෙනාට උපකාරී වන යහපත් ශිෂ්‍යයෙක් හැටියට පිරිසේ බොහොම ගරුත්වයටපත් වුණා. ඒ නිසාම ඒ සිසු පිරිස සියලුම දෙනා වට කරගන්නේ මේ ධර්මපාල කුමාරයා. මොකද යම් කිසි දෙයක් අහගන්න, දැනගන්න, සාකච්ඡා කරන්න. කොහොම ඉන්න අතර දිසාපාමොක් ආචාර්යතුමාගේ දෙටු පුතා, ජේෂ්ඨ පුත්‍රයා හදිසිය අන්තරා වුණා. තරුණ වයසේ හිටියේ ජේෂ්ඨ පුත්‍රයා අන්තරා වුණා. ඉතින් ශිෂ්‍ය මණ්ඩලයයි ගුරු මණ්ඩලයයි නෑදෑයෝ එකතු වෙලා හඬා වැළපී ආදාන කටයුතු කළා. මේ ධර්මපාල කුමාරයා ඒ සියල්ලටම උපකාරී වුණා. නමුත් ඇඬුවේ නෑ. කඳුලක් වැගිරුවේ නෑ. අනිත් ශිෂ්‍යෝ ඇඬුවා. ඒ ශිෂ්‍යෝ මේ කටයුතු අවසන් වෙලා ඇහැවා මිත්‍ර ධර්මපාල ඔබ විතරයි ඇඬුවේ නැත්තේ අපේ ගුරුවරයාගේ පුතා වෙනුවෙන්. අපි කාටවත් දරා ගන්න බැරුව අපි කවුරුත් ඇඬුණා. ඇයි තමුන්නාන්සේ ඇඬුවේ නැත්තේ? තරහින් හිටියද? නෑ මගේ තරහක් නෑ, මම බොහෝම හිතවත්. එනං ඇයි ඇඬුනේ නැත්තේ? කනගාටු වෙන්නේ නැත්තේ? ඉතින් කිව්වා මේක අයුතු මරණයක්. අපේ ගමේ නම් අහන්න නෑ මේ වාගේ අඩු වයසේ මරණයක් ගැන අහන්න නෑ. අපේ ගමේ කවුරුත් මේ යන්නේ පරමාස විදලා. නියම වයසට ගිහිල්ලා. ඇයි ධර්මපාල තුමනි මේ මිත්‍රය ධර්මපාලනී මේ මරණිත වයස නියමයක් නෑ නේද? ඔව්. වයස නියමයක් නෑ, සමසාස්කාර අනිත්‍ය බව මම දන්නවා. නමුත් මේක අයුතු මරණයක් මම මේ නිසා ඇඬුවේ නෑ. ඒ කතාව ගුරුවරයාට අහන්න ලැබුණා. දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා හිතුවා මේකේ අභ්‍යන්තරය මම සොයා බලන්න ඕනේ කියලා. ඒක දවසක් තමන්ගේ අතවැසියෙක් එක්ක ගියා මේ ධර්මපාල ගම බලාගෙන. යන අතර මඟ පිට්ටනියක වැටී තිබුණු එළියට කැබැල්ලකොත් හොදගෙන පසුම්බියක දාගත්ත කතාවක් උපදවන්න. ඔය අතරත් ධර්මපාල ගමට සොයාගෙන යන වෙලාවේ ධර්මපාල කුමාරයාගේ මව්පියන් ඉන්න නිවස අහගෙන ගියා. ඒ නිවසට යනකොටම කෙනෙක් ඉස්සරහට ආචාර කළා. අපේ තිබුණු කුඩය තවත් දේවල් පිළිගත්ත. කුඩේ කෙන්ඩි ආදී දේවල්. කෙනෙක් පාහ හොදන්න පෑන් තිව්වා. කෙනෙක් පාහ හේදුවා පෙස දැම්මා. තා කෙනෙක් ආසනේ පැනෙව්වා. තා කෙනෙක් දීමට පෑන් ගෙනත් දුන්නා. කොහොම කිසි විධානයක් කරන්න ඉස්සර එක එක වැඩ කරමින් උදව් කළා. මෙන්න කොහොමවත් ඒ වගේ ගෙදරක දකින්නේ නැහැ. ඒ ගෙදර ඒ විදිහට තමයි ආගන්තුක සත්කාරය පුරුදු වෙලා තිබුණේ. ඒ සීල ආගන්තුක සත්කාර වින්ද මේ ගුරුතුමා ධර්මපාල කුමාරයාගේ පියා මේ සමීප වෙච්ච වෙලාවේ සතුටු සාමීච කතා කරමින් පුදුම පණිවිඩයක් කිව්වා. ඒතර ධර්මපාලේනි මම ආවේ ඉතා වැදගත් පණිවිඩයක් කියන්නේ. ඒ මොකද තමුන්හන්සේගේ පුතා ධර්මපාල කුමාරයා බොහෝම දක්ෂ කෙනෙක්. බොහෝම සුවිනීත කෙනෙක්. බොහෝම උද්ඝාන ධාරණ ශක්තිය ඇති දරුවෙක්. අනිත් සියල්ලන්ට වඩා විශිෂ්ටයි. හැබැයි හදිසියේ දරුවා අන්තරා වුණා. අපි ආදාහන කළා. ඒක කියලා යන්නයි ආවේ. එතකොට හිනා වුණා. වෙන දරුවෙක් කලුරිය කරන්නේ නැති මගේ දරුවා නම් එහෙම කලුරිය කරන්නේ නැහැ. ඊට පස්සේ අර එළිය මේ ඇටකබැල්ල ගෙනල්ලා පෙන්නුවා මෙන් සෑයෙන් ගත්ත මේ අවශේෂ අස්තියක් කියලා. අත්කොල සංඝාලා හිනා වුණා ගෙදර ඔක්කොම. ඕක එළුවෙකුගේ. නැත්තම් සොනකේකුගේ වෙන මගේ මිනිස්සුගේ වෙන්න බෑ. මේ වෙලාවේදී දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ නිරුත්තර වුණා. නිරුත්තර වුණා පමණක් නෙමෙයි මේ ගැන කල්පනාකාරීව සාකච්ඡාවකට වැටුණා. ඉන්වත් ධර්මපාලේනි ඇත්තට තමුන්නාසලගේ ගමේ තමුන්නාසලගේ පෙළපෙතේ කිසි කෙනෙක් අඩු වයසේ කලුරිය කරන්නේ නැහැ කෙනෙක් ඇත්තද? ඔව් එහෙම තමයි. ඒ මොකද හේතුව?
මෙන්න මේ ගුණ ධර්ම අපි ආරක්ෂා කරනවා. අපි දස අකුසලෙන් වැළකීලා ඉන්නවා. දස පස්පවෙන් වැළකීලා ඉන්නවා. අපායතන පාපයක් කවදාකවත් අපි කියන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒ නිසා අපේ දරුවන්ට අල්පායුෂ නොවේ දීර්ඝායුෂ ඉඳලා වාසනාව ලැබිලා තියෙනවා. අපි බණ අහනවා. සමහරට සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහනවා. සමහරට මිසදුටු ඇත්තන්ගේ බණ අහන්න ලැබුණොත් අහනවා. ඒ මිසදුටු ඇත්තන්ගේ බණ අහලා ඒක හිතින් අත්හරිනවා. සම්මාදිට්ඨික උතුමන්ගේ බණ අහලා ඒ අනුව අපි පිළිපදිනවා. ඒ වගේම අපි දන් දෙනවා. දන් දෙන්නේ ඉස්සර හිත පාදවා ගන්නවා. දන් දෙන වෙලාවේ තවත් හිත පෑදීමෙන් දෙනවා. දන් දීලා අවසානයේත් වඩා හිත පහදවා ගන්නවා. ඒ වගේම අපි අපේ සමීපයට එන ආගන්තුක හැම දෙනාටම ගෞරවයෙන් සැලකනවා. ඒ ඇත්තන් අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් මෙහෙත් හේත් හැම දෙයකින්ම අපි සංග්‍රහ කළ සතුටු කරලා ඒ ඇත්තන්ගේ සතුටු මොහොනින් කරන ආශිර්වාදී ලබාගෙනයි පිටත් කරන්නේ. ඒ වගේම අපේ නිවෙස්වල ස්වාමී පක්ෂ ඊටාම හොඳින් මේ සෝදාද සන්තෝෂයේ කියන ගුණේ පුරනවා. අපේ නිවෙස්වල භාර්යාවරු පතිවෘතා ගුණ ඊටා ඉහළින්ම ආරක්ෂා කරනවා. ඒ වගේම අපි සීලම දෙනා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්නවා. මිච්ඡාචාරයෙන් වැළකීලා ඉන්නවා. බොරු කීමෙන් වැළකීලා ඉන්නවා. මද්යපානයෙන් වැළකීලා ඉන්නවා. එපමණක් නෙමෙයි මේ තියෙන ගුණාංග රක්නා බැවින් අපේ දෙමව්පියන් ලැබෙන දරුවෝ හොඳ සිල්වත්, ගුණවත්, නැනවත්, එවැගේම උද්ග්‍රහණ, ධාරණ, කෞසල්‍යතාව ඇති බොහොම පුණ්‍යවන්ත දරුවෝ. එනිසා ඒ අත්‍යන්ත දීර්ඝායුෂ ලැබෙනවා. අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, දූ දරුවෝ කවුරුත් මෙලොව පරලොව තේරුම්ගෙන පස්පවෙන් දස කුසලෙන් වැළකීලා දස කුසල ධර්මයේ අනුවම ජීවත් වෙනවා. අපේ වැඩිහිටියන් පමණක් නෙමෙයි, දසදස් කම්කරුවෝ, සේවක සේවිකාවෝ පවා මෙලොව පරලොව තේරුම් අරගෙන පස්පවෙන් දස කුසලෙන් වැළකීලා ධාර්මිකව ජීවත් වෙනවා. ඒ වගේම මේ විදිහට හැසිරෙන ධර්මීය අපට ආරක්ෂාව සැලසෙනවා. ධර්මයේ හැසිරීම නිසා ලෞකික ලෝකෝත්තර සම්පන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුකකට දුගතියකට වැටෙන්නේ නැහැ. හරියට මහා වර්ෂාවක් පතනය වෙන වෙලාවේ ශක්තිමත් ඡත්‍රයක් කුඩයක් දරාගෙන ඉන්නේ නැහැ කියලා තෙමෙන්නේ නැතුව වගේ අපේ මේ පෙළපතේ සීලම දෙන ධර්මයේ දරාගෙන ඉන්නවා. මගේ ධර්මපාල පුත්‍ර රත්නය මේ කියන ගුණ ධර්මයන් මනවින් රක්නා බැවින් ඒ දරුවා තාම ජීවත්ව ඇති, වෙන කෙනෙක් නැති වෙන්නේ නැති ඔය ඇටකැබලි නම් වෙන සතුකෙක් කියලා කිව්වා. එතකොට ඒ සියල්ලම ගාථාවකින් ඉදිරිපත් කළ සියල්ල මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ඔක්කොම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහොම ගෞරවයෙන් ස්තුති කළා. ඇත්තටම තමුන්වහන්සේගේ පුත්‍රාත්මේ ජීවත් වෙන්න මගේ පුතුණෝ තමයි නැති උනේ. නමුත් මට අවශ්‍ය වුණ තමුන්වහන්සේගේ පුතාගේ වචනය අනුව තමුන්වහන්සේගේ පෙළපතේ තියෙන උසස් ගුණ ධර්ම ගැන තේරුම් කරගන්න ඒකයි මම ආවේ. දැන් ඉතින් ඒ අර්ථය මට සාර්ථකව සිද්ධ කරගන්න ලැබුණා. තමුන්වහන්සේට බොහොම ස්තුතියි. තමුන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මම ධර්මපාල කුමාරයාට හොඳින් අධ්‍යාපනය ලබා දෙන මහ පෙරහැරින් ඉවරනවා කියලා තමන්ගේ ගෙදර ගියා. ගෙදර ගියන් තමනුත් මේ ගුණ ධර්මයේ විදිහටම ආරක්ෂා කළා පවුලේ සියලු දෙනා සමග. ඒ වගේම ධර්මපාල කුමාරයාට ගුරු මුෂ්ටියක්වත් ඉතිරි කරන්නේ නැතුව හොඳින් ඉගෙනීම අධ්‍යාපනය ලබා දීලා මහත් පෙරහැරින් සිය ගමට පිටත් කර යවුවා. මේ ප්‍රවෘත්තියෙන් සඳහන් වෙන්නේ ඒ කාලෙත් අපේ බෝධිසත්වයන් වහන්සේ ඉගෙනීම බොහෝම ආදරෙන් කළ බවයි. එයින් ගුරුවරයා මොනතරම් ප්‍රසාදයට පත් වෙලා සිටියාද කියන එක මේන් පැහැදිලි වෙනවා. ඒ වාගේ අප විසිනුත් කළ යුතු වන්නේ අධ්‍යාපන කාලේ විශේෂයෙන් මේ අද ජන්මදිනයේ සිහිපත් කරන පෙබරවාරි මාසේ කවද දිනේ 26 නේ නම චතුරේ ලියනගේ දරුවා වෙනුවෙන් සෑම වර්ෂයකම මේ දෙමව්පියෝ වැඩිහිටියෝ එකතු වෙලා මහා පින්කම් පවත්වලා ඒ දරුවාට ආශිර්වාද කරනවා. අද දිනමක් වාගේ එන්නේ හිටියේ ගමන 7-9ක්ම ලැබුණා. ඒකෙන් අපට පේනවා ඒ දරුවා මොනතරම් වාසනාවන්ත දරුවෙක්ද, දෙමව්පියෝ කොච්චර වාසනාවන්තද කියලා. හිතේ හැටියේ බලාපොරොත්තු වුණාට වඩා ඉතිරි යන පින්කමක් කරගන්න ලැබුණා. එනිසා ඒ දරුවාට විශේෂයෙන් අපි ආශිර්වාද කරන්නට ඕන. අනිත් මේ දරුවන්ටත් ආශිර්වාද කරන්නට ඕනේ. දැන් ඉතින් අධ්‍යාපන කාලයේදී සිටින බැවින් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයේහි
තමන්ගේ ආධ්‍යාත්ම సంతානේ දියුණු කරගෙන යන උසස් ගුණ ධර්මයන් තව තව පෝෂණය කරගන්න හැටියට මේ ජීවත් වීම අවශ්‍ය බව හඳුන්වන්නට ඕනේ. විශේෂයෙන්ම අපේ පිරිසක් මැද්දේ ඉගෙනීම හෝ ඉගැන්වීම හෝ රාජකාරියක් හෝ වෙනත් යම් කිසි දෙයක් කරනවා නම් අපේ సంతානේ බොහෝම ඉහළින් මෛත්‍රී බලය පිහිටුවා ගන්නට ඕනේ. මෛත්‍රී බලය පිහිටුවාගෙන ඉන්නකොට කිසි කෙනෙකුගෙන් තාඩනයක්, පීඩනයක්, ගැටුමක්, වැටුමක් නැතුව බොහෝම සැනසෙල්ලේ අපේ ඒ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද කාලේ බොහෝ සෙයින් මේ පාසල්වල සංවර භාවය බොහොම අඩු වෙනවා. ඒ මොකද කාරණේ ඉස්සර වාගේ ගුරුවරුන්ද අර ළමයින් හසුරුවන එක බොහොම අපහසුතාවට පත් වෙලා තියෙන. ඉස්සර ගුරුවරු නම් කෙවිත පාවිච්චි කරනවා, වේවැල් පාවිච්චි කරනවා. එයින් ඒ දරුවන් බයට නැතිගැනිල්ලට පත් වෙලා හරි ගුරුවරයාට අවනත වෙලා ඉගෙනීම කරනවා. දැන් අද කාලේ එහෙම කරන්නේ නැති නිසා බොහෝ දරුවෝ ඊතුමතේ ඒ විදිහට කටයුතු කරන්න යොමු වී තිබෙන නිසා අපේ සිංහල රටේ බොහෝ අධ්‍යාපන ක්ෂේත්‍රයන් හැමදාම අඩපණ වෙවි පවතිනවා. ඉතින් එහෙම තැනකට අපි ඉදිරිපත් වීමේදී අපේ ආත්ම ශක්තිය බොහෝම ශක්තිමත් කරගන්නට ඕනේ. ඒකට ප්‍රධානම කාරණේ තමයි තමන් ස්ථීර වශයෙන්ම පංචශීලයේ හොඳින් බ්‍රහ්මචාරී පංචශීලයේම ආරක්ෂා කරන්නට පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම තමන් හොඳට උදේ හවස බුද්ධ වන්දනා කරගෙන මෛත්‍රිය වඩ아가න ඒ මෛත්‍රී බලයම තමන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රයේදී පාවිච්චි කරන්නට ඕනේ. අපි කෙටි හැඳින්වීමක් කරනවා නම් මෙහෙමයි. දැන් අපි පාසලට යන්න හදනකොට පාසලට යන තැන අපිට හොඳට මතකයි. ඒ නිසා අපි ඉස්සෙල්ලා වාඩි වෙලා තමන්ගේ සිත සංවර කර ගන්නවා. ඒ කියන්නේ විනාඩි 10ක් 15කට කලින් වාඩි වෙලා තමන්ගේ හුස්ම ගැන බලාගෙන ඉන්නවා. හුස්ම සංසිඳන තුරු මාසි පිටින් ඉන්නකොට නාසිකා සිදුරු දෙකෙන් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. එතනම් ඒ වෙලාවේ මහසි පිටේ ඉන්න බැරි යන ගමන අසාර්ථකයි. විනාඩි 5ක් 8ක් විතර ශාන්තව නිශ්ශබ්දව වාඩි වෙලා ඉන්නකොට එක නාසිකා සිදුරෙන් හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. දකුණු පැත්තෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ දකුණු පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. වම් නාසිකා සිදුරෙන් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ වම් පාය ඉස්සරහට තියලා ගමන පිටත් වෙනවා. ගමන සාර්ථකයි මොකද සිහියෙන් පිටත් වුණා. ඒකට කියන සතිපට්ඨාන සිහිය කියලා. ඉතින් මේ සිහියෙන් පිටත් වෙනකොට තවත් වැඩ කොටසක් අපින් කරන්නට ඕනේ. එකක් තමයි තමන් ඉන්න නිවසේදී බඹතලයේ දක්වා දෙව් විමන් බඹ විමන් තියෙනවා. මේ අපේ නිවසේදී අහසේ දෙවියෝ බ්‍රහ්මයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා අපේ නිවසට අපේ දෙමව්පියන් අපේ සියලු දෙනාට ආරක්ෂාව සලසත්වා කියලා ඇත්තන්න මෛත්‍රී කරන්න ඕනේ. ඊළාට අපි යනවානේ මාර්ගයක. මේ මාර්ගයෙන් අහසේ ඉන්නවා දෙවි දේවතා අප්‍රමාණ. ඒ දෙවි දේවතාවෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අපට ආරක්ෂාව සලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපි යන මාර්ගය ඉස්සරහින් එනවා වාහන, පයින් එන ඇත්තෝ ඉන්නවා. ඒත් අන්න අපි මෛත්‍රී කරන්න ඕනේ. මේ ඉදිරියෙන් යන වාහන කරෝ, පයින් යන ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම පස්සෙන් යන ඇත්තෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. දෙපැත්තෙන් යන්නේ නැතු නැවතී සිටින්න ගෙවල් දරවල් වල, කඩසාප්පු වල, විහාර දේවාල, පල්ලි කෝවිල් වල, එවැගේම කර්මාන්ත ශාලා, ආරෝග්‍ය ශාලා, විශ්‍රාම ශාලා, තැපැල් ශාලා, පොලිස් ස්ටේෂන් මේ හැම තැනකම ඉන්න අය නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා අපේ හිතේ මෛත්‍රිය පවත්වන්නට උන ආත්පස. ඊළාට අපි යන පාසල අධ්‍යාපන ආයතන ඉද්දෙන් අහස දෙවියෝ ඉන්නවා අනන්ත. ඒ ස්ථානයේ ඉද්දෙන් ඉන්න අහස දෙවියෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අපට ආරක්ෂාව සලසා දෙත්වා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. ඒ වගේම අපේ අධ්‍යාපන ආයතනයේ ඉන්න මුල් ගුරුවරු. ඒ මුල් ගුරුවරු ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, අපට කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් අනුග්‍රහ කරත්වා. ඒ වගේම ඉස්කෝලේ ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා. සිංහල, අසිංහල, බෞද්ධ, අබෞද්ධ නොඑක අය ඉන්නවා. ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාගේ කරුණාව මෛත්‍රිය අපට ලැබේවා. ඔය විදිහට මෛත්‍රී කළා ඒ යන ගමන සාර්ථකව යන්න ඕනේ. එතකොට තමයි බොහෝම ලොකු ආරක්ෂාවක් හදා ගියා වේදවා.
පාසලට යනකොට ගුරුවරුයි ශිෂ්‍යයෝයි කවුරුත් Tamande බොහෝම අනුකම්පාව දක්වන ඇත්තෝ වෙනවා. ඒ වගේම කවදාකවත් ඔවුන් අතර මතභේද නැති ගැටුම් වැටුම් නැති ඇතිව ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අද කාලේ බොහෝ සෙයින් ඉගෙනීමේ දක්ෂ ළමයින්ට අදක්ෂ ළමයි ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කළ නොයෙක් බාධා ඇති කරන එක මේ ලෝකයේ තියෙන ස්වභාවය, කෙලෙස් වල ස්වභාවය. එයින් අපි බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මෛත්‍රී බලයෙන්. ඒ හැම දිනාට මෛත්‍රී කරගෙන ඉන්නකොට Tamande යත්ංගෙන් කිසි ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ, තරහක් වෙන්නේ නැහැ, ගැටුමක් වෙන්නේ නැහැ, ඇලුමක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් අතර කිසි සම්බන්ධතාවයකුත් නැතුව, ගැටුමකුත් නැතුව බොහෝම යහතින් Tamanගේ ජීවිතය පවත්වාගෙන යන්න පුළුවන්. අපි අහලා තියෙනවා මේ දරුවා විශේෂයෙන්ම තුනුරුවන් පිළිබඳ පුදුම ශ්‍රද්ධාවකින් දවස ගෙවන දරුවෙක්. ඒ වගේම මස් මාංශ වලින් පවා වැළකීලා බොහොම ධාර්මිකව පිරිසුදු ජීවිතයක් ගෙවන්නේ. උදේ හවස බුදුන් වැඳගෙන, දෙමව්පියන් වැඳගෙන, ඒ වගේම පිරිත් කියාගෙන, බුදු ගුණ වඩාගෙන, මෛත්‍රී වඩාගෙන ඉන්නේ. ඒ ගුණ ධර්මය බිඳක්වත් අඩු කරගන්න නැතුව ඉදිරියට ඒවා තව දවසින් දවස ටිකින් ටික දියුණු වෙන හැටියටම පවත්වා ගන්නට ඕනේ. එයින් තමන්ගේ සීලය දියුණු වෙනවා, තමන්ගේ ශ්‍රද්ධාව දියුණු වෙනවා, තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා, තමන්ගේ පුණ්‍ය බලය දියුණු වෙනවා. එසේ දියුණු වීම නිසා කිසි බාධාවක් නොවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටම යා ගන්නට වාසනාව උදාපත් වෙනවා. එසේම වේවා කියලා අපි මේ ජන්මදිනයේ නිමිත්තෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. ඉතින් අද මේ මොහොතේදී දිග බණක් නෙමෙයි අපින් කියවෙන්නේ, කොහොම කෙටි වේලාවක අනුශාසනාවක් යන්න බලාපොරොත්තු වෙන්නේ. එනිසා සරුවඥන් වහන්සේ තරම් ඉගෙනීමෙන් අග්‍ර උත්තමයෙක් ලෝක ධාතුවේ හිටියේ නැහැ. උන්වහන්සේ අන්තිම භාවයේදී ඉගෙනගෙන ආවේ. දෙව්ලොවෙන් චුතුනේ සිහිනුවණින්, මෞකසේ උපන්නේ සිහිනුවණින්, මෞකසේ දසමාසයක් ජීවත් වුනේ සිහිනුවණින්, මෞකසේ මිහිතලයට මේ වැඩම කොට ආදාලේ උපන්නේ සිහිනුවණින්. ඔය වාගේ සිහිනුවණින් ස්ථාන 4ෙම ඉන්න වෙන කිසිවෙක් නැහැ. පසේ බුදුවරයන් වහන්සේලා පසේන් බුදු වෙන්නේ උත්තමයන් ස්ථාන 3කදී පමණ සිහිනුවණින් ඉන්න පුළුවන්. දී වෙන වෙලාව සිහිනුවණින් ඉන්න බෑ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට දෙනමක් මේ අවස්ථා දෙකක පමණ සිහියෙන් ඉන්න පුළුවන්. අනිත් දෙකේ බෑ. අනිත් සාමාන්‍ය ජනතාවට එක අවස්ථාවකවත් සිහිනුවණින් ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහේ සිහිනුවණින් උපන්නේ මහෝත්තමයන් වහන්සේ උපන්න දවසේම මිහිරි හඬින් ගාථාවක් කියව අහලා ඇතිනේ අග්ගෝහමස්මි කියලා. සමහර කෙනෙක් අද බුද්ධ චරිතය උගන්වනවා සරුව මිත්‍ර කියලා ගුරුවරයෙක් ඒ බෝසත් කුමාරයන් වහන්සේට ශිල්ප උගන්වනවා කියලා. ඒක අපේ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන ඉතිහාසයක් නොවේ. ඒක මහායාන අදහසක් පමණයි. කවදාකවත් බෝසතාණන් වහන්සේට අකුරු උගන්වන්න ගුරුවරයෙක් එවකට හිටියේ නැහැ. යටත් පිළිසෙන් වන්දනාවක් උන්වහන්සේගෙන් ලබන්න කෙනෙක් හිටියේ නැහැ. අර අසිත කාලදේවල තාපසතුමා එදාම ආවනේ උපන්න දවසේ තවතිසා භවනේ ඉඳලා මේ දරුවා බලන්නේ. ඉතින් පියතුමා මොකද කළේ? දරුවලව වන්දවන්න හැදුවා. නමුත් සිද්ධ වුණේ දරුවාගේ දෙපා දෙක තාපසයන් වහන්සේගේ ජටාවේ ගෑවුණා. නළලේ ගෑවුණා. තාපසයන් වහන්සේ නැගිටලා බැලුවා මේ පතු දෙකේ තියෙනවානේ පුදුම ලක්ෂණ 108ක්. තාපසයන් වහන්සේ තමන්ගේ දෑතින් මේ පතු දෙක අල්ලගෙන නළලේ කියලා වැන්දා. වැඳලා එකාතකින් සිනා වුණා, පස්සේ අඬන්නත් හිතුණා. රජතුමා ඇසුවා මොකද තාපසයන් වහන්සේ hina වුනේ? මොකද ඇඬුනේ? අනේ මේ දරුවා ලෝතුරා බුදු වෙනවා. ඒක ගැන මට පුදුම සතුටක් ඇති වුණා. ඇඬුනේ අන්තිමට ඒක දැක ගන්න ලැබෙන්නේ මන් නොබෝ දාසකින් අරූප භවය උත්පත්තියට යන නිසා මට දැක ගන්න ලැබෙන්නේ ඒකයි කනගාටු. ඔය විදිහට බෝසතුන් වහන්සේගෙන් ගඳුන් ලබන්නවත් ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ කාලේ තාපස කෙනෙක්වත් හිටියේ නෑ. උන්වහන්සේට උගන්වන්න කෙනෙක් අවශ්‍ය වුණේ නෑ. ඒ නිසානේ අර වයස 16 දී ඉගෙනීම ගැන සාකච්ඡාවක් ඇති වුණේ. ඒ කියන්නේ වයස 16 දී උතුණු පෙළඳවීමේ උත්සවයයි විවාහ මංගලයයි යෙදුණා. විවාහ මංගලයේ හැටියට මෑණියන්ගේ සහෝදරයා වෙන සුප්‍රබුද්ධ රජුරුවන්ගේ දියණිය යසෝදරාව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේම උපන්නේ එතුමිය විවාහපත් කර ගැනීම සඳහා ගිවිසුම් කරනකොට ඒ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ නෑදෑ පිරිස කියලා හිටියා කිසියම් දෙයක් ඉගෙන ගත්තේ නැති මේ
සිද්ධාර්ථ කුමාරයාට අපේ දියණිය දීලා කොහොමද යුද්ධයක් ආව කොහොමද ජයගන්නේ කියලා. එතකොට පිය රජුරෝ කියවනේ පුතා ඔබ ඉගෙන ගත්තේ නැති නිසා මේ විවාහය කරන්න අවකාශයක් ලැබෙන්නේ නැති පාටයි කියලා. සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ කිව්වානේ පියාණන් වහන්සේ මගේ ඉගෙනීම පෙන්වන්නම් දවස් 7කින් එන්න කියන්න කාටවත් දකින්න මගේ රජමාලිගාවේ දැන් තියෙන රජමිදුලට. ඇත්තට විශාල පිරිසක් එක්කාසුනා මව්පස පියපස නෑයෝ. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ දැක්වූ ශිල්ප දක්වන්නේ ඒ කාලේ කිසිම කෙනෙක් ඉඳලා නෑ ඒ මනුලොව. ඒ තරම් පුදුම ආචාර්ය ශිල්ප දැක්වීමක් කළා පොළොව කම්පා වුණා කියන. ඒ කොහොමද උන්වහන්සේ ඉගෙනගෙන ඇවිල්ලා තිබුණේ සංසාරයේ අපමණ කාලයක්. ලෝතුරා බුද්ධ ශාසන 512000ක ඉගෙනගෙන තිබුණා. ඒ වගේම අනන්ත වාරවල තමන් වහන්සේ උසස් දිසාපාමොක් ගුරුවරු හැටියට උගන්වලා තියෙන අන් අයට. ඒ වගේම තමන් ජීනීමේ පරතරට ගිහින් තිබුණා මන් මේ පෙර ජාතිවලදී. ඒ සියල්ලම උන්වහන්සේගේ මනසේ දියුණුවටපත් වී තිබුණ ප්‍රඥාව. එනිසා තමයි තමන් වහන්සේ සියල්ලෙන් පරිපූර්ණව ලෝතුරා බුදු වෙන්න පහළ වුණේ. ඉතින් මේ විදිහට මහා බෝසතාණන් වහන්සේ ඉගෙනීම හොඳින් සසරදී දියුණු කරගෙන ආපු නිසා බුදු වෙන ආත්මයේ සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වූ ආත්භාවයක් ලබාගෙනයි ලෝතුරා බුදුබාටපත් වුණේ. ඉතින් ඒ සරුවඥන් වහන්සේගේ ප්‍රඥාවේ ආනුභාව බලයෙන් අපට මේ ජීවිතේ පුරාම ඊටම උසස් සම්දමින් ධාර්මික වූ සම්‍යක් ප්‍රඥාව දියුණු කරගෙන අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා උසස් සම්දමින් දියුණු කරගෙන එවාගෙම ශ්‍රද්ධාවත් සීලයත් ප්‍රඥාවත් පුණ්‍ය සම්භාරات දියුණු කරගෙන මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිත අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අපට ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානයෙන් හැම පියවරක් ලැබිය යුතු වන්නේ. දැන් ඉතින් අද මේ මොහොතේදී මහා සංඝරත්නය බොහෝම ගෞරවයෙන් වැඩම කරවා ගත්තා. දෙපාදවා පියසදම පියවිලේලා අසුන්පන්නවා වඩා හිඳෙව්වා. ඊට ප්‍රථමයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. සංඝරත්නය ඊටම ගෞරවයෙන් පිළිගෙන වැඳ නමස්කාරයෙන් යුතුව දානේ පූජා කළා. පාත්‍ර දෝහණය කළා. වත් පිළිවෙත් පැවැත්වුවා. මේ පිරිකර භාණ්ඩ රාශියක් පූජා කරගත්තා. එවාගෙම සීලයක පිහිටියා. මේ කෙටි බණ පදයකට සවන් දුන්නා. මෙසේ දාන සීල භාවනා වශයෙන් උසස් කුසලයක් මුදුන්පත් කරගන්න යෙදුනා. මේ කුසල සම්භාර ධර්මයේ අපට මේ නිවන් මඟ ආලෝකමත් කොට වදාළා වූ සූවිසි අසංග ගණන් ජනතාව නිවන් පුර පැමිණෙව්වා වූ දසබලධාරී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීපාද පත්ම මූලේ බුද්ධ පූජාවක් වේවා. ඒ සරුවඥන් වහන්සේගේ බුද්ධ ගුණානුභාව බලයෙන් අපට මෙලව දියුණුව පරලෝ සුගතියේ සාන්ත නිවන පිණිස පිළිවෙත් පුරා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වාසනාව තව තවත් ලැබේවා වැඩේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම ධාතු ඉදිරියේ අප රැස් කරගන්න කුසලීය ධර්ම පූජාවක් වේවා. ධර්ම රත්නයානුභාවයෙන් අපට වඩා දෙලෝ දියුණුව නිවන් මඟ යා ගැනීමට වාසනාව උදාපත් වේවා. එවැගේම ආර්ය මහා සංඝ රත්නයේ ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. සංඝ රත්නයේ ආශිර්වාදයෙන් අපට මෙලව පරලොව දියුණුවත් සාන්ත නිවනක් පිණිස පිළිවෙත් පුරා ගන්න තව තව වාසනාව දියුණු වේවා. එවැගේම අපහදා වඩාගත් ආදරණීය දෙමෝපියන් දහා ගුරු උතුමන් දෙමේ කුසලයේ මෞපිය ගුරු දෙගුරු පූජාවක් වේවා. මෞපිය ගුරු දෙගුරු උතුමන්ගේ ආශිර්වාදයෙන් අපට වඩා නිවන් මාර්ගය ගැනීමට වාසනාව උදාපත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. විශේෂයෙන් නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ශීලම ඥාතීන් මේ කුසල සම්භාරයත් වේවා. ඒ මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදී ශීලම ඥාති පිරිසෙම පින් වලින් භවයෙන් භවයේ සුගති සම්ප්‍රත් විඳ දාන ආදී දසපාරමී සපුරා තතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මෙම නිවසට මේ භූමියට මේ දරුවන්ට මේ මව්පියන් හැම දෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා. තතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු.
හිතවත් මඳහත් අහිතවත් සෑම සත්වයන්ට මෙම කොළඹ අගනුවර වැසියන්ට අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දසදිසා වාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කරත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන් සිත පහදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් සංගරුවනට ආයු වර්ණ සප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කර ගන්නා ලද මේ පාරමිතා කුසලානුභාවයෙන් හා බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් හැම දිනාටම ආශිර්වාදාත්මකව කටයුතු කරන අපේ පින්වත් ගියනගේ මෙතිතුමා ආනන්දේගෙනගේ මෑණියන්ට වගේ පින්වත් උදිතලියනගේ මහත්මානන්ට මේ ශ්‍රියානේලියනගේ මහත්මනීට වගේම අද මේ ජන්මදිනයේ සිහිපත් කොට ආශිර්වාද ලබන චතුරේලියනගේ දරුවාට අනිකුත් මේ දරුවන්ට හා එවැගේම දෙමෝපියන්ට මේ වැඩිහිටියන්ට ඥාති මිත්‍ර හිතවත් සියලුම දෙනාටම සේවක සේවිකාදීන්ට මෙලොව වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරාය නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුටු වඳුරුසේ විහෙත විද්වාංශනේ වේවා. සබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අචුතුන් සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රාජසොර සතුරු ගිනි ජල වස විස අවියා උදාදී විපත්‍ය වලකීවා. කායික මානසික සනිසිල්ලේ දෙලව දියුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණ නුවණින් ධන දාන්නේ යසීසුරෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සිව්බඹ විහරණයෙන් සතර සංග්‍රහවත්වෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මින් දිනින් දින දියුණුවෙන් දියුණුවටපත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සිතමි නිරුවණකින් කල්පරුක්ෂයකින් භද්‍රඝාතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද පිරී ශාස්ත්‍රීය කවි සමෘද්ධිමත් වේවා. විංසත් සතවර්ෂාධික කාලයක් මේ බුදු සසුනේ අතරක් නෑර පාරමී පුරා ගැනීමට කෙරුවන් පිහිටෙම සමට දීර්ඝායුෂ ලැබේවා. සසර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ ගැනීමට ජාති ජාතිත් වාසනාව වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමී සැනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් සීල සත්‍යයන් පින් පෙත් පමුණුවමු. ඉදං වූ ඥාතීනං හෝතු. ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ